අයිබෝන් හැම දෙනාටම යහපත් දවසක් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා කාලාත්‍ර ටීවී නාලිකාවත් සමග සම්බන්ධ වෙන ඔබ හැම දෙනාටම. ඉතින් හැමදාමත් ජීවිතයට සුවිශේෂී යමක් එකතු කරන්නට උත්සාහ කරන නාලිකාවක් කාලාත්‍ර ටීවී කියලා කියන්නේ. ඉතින් අපේ ඉතිහාසය පිළිබඳව අපේ වටිනාකම් පිළිබඳව දවසින් දවස අපි කතා බහ කරමින් ආවා. අපේ යටගියාව අපි අතීතයේ තිබිච්ච සුවිශේෂී දේවල් නැවත මතු කරන්නට උත්සාහ කරනවා. ඉතින් මේ දවස්වල අපි හිතුවා ටිකක් මේ කාලීනව වැදගත් වන කාරණා ටිකක් කතා බහ කරන්න. ජීවිතය අපි ටිකක් හිතන්නට අවශ්‍ය වෙන්නේ මොන වගේ පරාසයකද කියන දේ පිළිබඳව ටිකක් ඔබට දැනුවත් කරන්න. දැන් ඔබ හිතනවා ඇති දැන් මේ කාලවකවානුව තුල අපිට අත්දකින්න ලැබෙන දේවල් එක්ක කල්පනා කරනකොට අනේ දැන් පහුගිය අවුරුදු 5-6 පුරාවටම අපි ජීවිතේ ප්‍රශ්න නේද ගැටලු නේද මේ දේවල් අපි ඉස්සරහට අරගෙන ජීවිතේ ඉස්සරහට ආවේ කොහොමද කියන දේ පිළිබඳව ඔබ ටිකක් හිතනවා ඇති. 2019 අවුරුද්ද ගත්තොත් අපි ඒ ඇති වෙච්ච ගැටලුකාරී තත්ත්වයන් පාස්කු ප්‍රහාරයට මුහුණ දුන්නා. අපි කොවිඩ් වෛරසයට මුහුණ දුන්නා. එතනින් එහාට අපේ රට ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා. පහුගිය කාලේ අපි දරුණු ස්වභාවික අනතුරු වලට මුහුණ දුන්නා. ඉතින් මේ හැම දෙයක් එක්කම බොහොම ශක්තිමත්ව ඉස්සරහට ආපු જાතියක් අපි මේ පිළිබඳව හිතලා බලනකොට අපි ඇත්තටම මේ ඉන්න තත්ත්වය පිළිබඳවත් යම් ආකාරයකට අපිට සතුටු වෙන්න පුළුවන්. ඉතින් කොහොම හරි අපි මේ කාරණා පිළිබඳව සහ මේවත් එක්ක ශක්තිමත් වෙලා ඉස්සරහට ජීවිතය අරගෙන යන්නේ කොහොමද කියන දේ පිළිබඳව කතා බහ කරමු. ගෞරවනීය වෛද්‍යතුමන් අද දවසේදීත් කාලාත්‍ර ටීවී නාලිකාව වෙනුවෙන් අපි බොහොම ගෞරවයෙන් පිළිගන්නවා වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන වෛද්‍යතුමන්. වෛද්‍යතුමනි ආයුබෝවන් ඔබතුමන්ට. ඉතින් මේ ප්‍රශ්න ටිකක් පිළිබඳව තමයි අපිට කතා කරන්න තියෙන්නේ වෛද්‍යතුමනි. අර කිව්වා වගේ මේ අවුරුදු 5කට 6කට ඉහත ඉඳලා අපි බොහොම අර්බුදකාරී තත්ත්වයන්ට ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ දෙමින් ඉස්සරහට එන જાතියක් බවට පත් වෙලා තියෙනවා. කොහොම නමුත් වෙලාවකට මට හිතෙනවා වෛද්‍යතුමනි කතකින් ටිකක් සතුටුයි මේ ඉන්න තැන මේ විදිහට කාලා බීලා හරි මිනිස්සු ජීවත් වෙනවා කියන කාරණේ සම්බන්ධයෙන්. ඇත්තටම වෛද්‍යතුමනි වෙලාවකට හිතනවා මේක මේ අපිට විතරද මේ ප්‍රශ්න දැන් අවුරුදු 5-6ක් තිස්සෙම මේ මුහුණ දීපු අර්බුදات එක්ක මේ ගැටලු වලට මුහුණ දෙන්නේ ඇයි අපිටම මෙහෙම ප්‍රශ්න මතුවෙන්නේ කියන කාරණේ පොඩ්ඩක් අපිට ගැටලුවක් තියෙනවා. ඇත්තටම මහා කරුමයක්ද මේ රටට වෙලා තියෙන්නේ මොකක්කෝ දෝෂයක් තියෙනවද කියලාත් වෙලාවකට හිතෙනවා. ඇත්තටම අපි පොඩ්ඩක් මේක පැහැදිලි කරගමු. ඇයි අපිට මෙහෙම මේ අවුරුදු ගණනාවක් තිස්සේ මේ වගේ අර්බුද වලට මුහුණ දෙන්න සිද්ධ වුණේ කියන කාරණේ සම්බන්ධයෙන්. දැන් අපේ අතීතය ගත්තට පස්සේ දැන් අපිට මතක මේ පහුගිය අවුරුදු 6 අපි හිතුවට අපේ අතීතයේ අවුරුදු 1500ක් නැත්නම් 5000ක් ඊටත් වැඩි 30000ක් වගේ ගියොත් මේ රටේ ඊටාම සෞභාග්‍යමත් කාල තිබිලා තියෙනවා. ලෝකය කතා කරන කාල තිබිලා තියෙනවා මේ රට ගැන. ඒ සටහන් තාම අපිට තියෙනවා. ඒ වගේම මේ රටේ අපිට අර ධනාත්මක පැත්ත බැලුවහම ඔය පසුගිය කාලේ අවුරුදු 6-10 අපේ ජීවිත කාලවල වෙච්ච දේවල්ට සාපේක්ෂව අපි තාමත් ජීවත් වෙනවා. අපේ මිනිස්සු කන්න නැතුව මැරලා නැහැ නේද ජීවත් වෙනවා. ඉතින් සහ අර අමුතු ඒ කියන්නේ දැන් අපිට කියන්න බැරි අර මිනිස්සු මොනවා වුණත් අර කලබල නොවි දැන් ඒ ප්‍රශ්නෙන් ඉක්මනින්ම නැවත යථා තත්ත්වයටපත් වෙනවා. ඒක හරි පුදුමයි. දැන් මට තෙල් අර්බුදය ආපු කාලේ විදේශ රටවලින් මගේ මිතුරු බොහෝ දෙනා කතාලකෝ ආදරණීය කමට මට තියෙන හිතවත්කමට ඒ රටවලට එන්න කියලා පදිංචියට එන්න. මොකද ඔවුන් තින්නවා විශාල පිරිසක් අපේ හිතවතුන් ඉන්නවා එන්න කියලා. මොකද අර තෙල් අර්බුදය ආපු කාලේ අපිට ප්‍රවාහන පහසු ගන්න තෙල් අපිට කන්නත් නැති වෙයි කියලා. ඉතින් ඒ වෙලාවේ මම විශ්වාස කරා අපිට එහෙම වෙන්නේ නැහැ. අපිට කොහොම හරි ගමේ දෙයක් කාලා ජීවත් වෙන්න පුළුවන් කියලා. මම ඔබ මතු කරපු අර අපිට වෙච්ච 2018-19 ධම්ම දිගටම වසංගතය ආවා. ඊට ඉස්සෙල්ලා පාස්කු ප්‍රහාරය, ඊට පස්සේ මේ අපේ තෙල් අර්බුදය, ආර්ථික අර්බුදය, ඊට පස්සේ අවසාන වශයෙන් මේ දෙත්තා සුලිකුණාටු නේද පසුගිය දිගටම ඇවිල්ලා 2019 ධම්ම ගැටලු ආවනේ. ඊට පෙර යුද්ධය නේද? ඊට පෙර මේ දකුණේ උතුරේ යුද්ධ ගැටුම් ඒවා ආවා. මේ 2026 වර්ෂය අපි දැන් මේක කොයි කාලෙත් බලන්න පුළුවන් කෙනෙක් නේද අනාගතේ අවුරුදු 100කින් බලන්න පුළුවන්. 2026 අවුරුද්දේ අප්‍රේල් මේ අපේ බක් මාසය තමයි අපි මේ කතා කරන්නේ. ඉතින් අපේ මං කියන්නේ අපි බලන විට මේ අවුරුදු 6 මේ අවුරුදු 20 අපේ ජීවිත කාලය අවුරුදු 30 40 නෙමෙයි. අපි සමස්ත ලෙස බැලුවාම
මේකේ මොනවාරි හොඳ දේවල් ටිකක් තියෙනවා. ඒක නිසා තමයි මෙච්චර කලක් මේක රැකිලා තියෙන්නේ. අපේ දැන් තමයි අපිට තියෙන කාලය මේ අලුත් අවුරුද්දත් එනවා. අපි මේ අලුත් විදිහට හිතලා අලුත් අවුරුද්දේ පරණ දේවල් ටික අමතක කරලා අපි දැන් නැගිටින්න උත්සාහ කරමු. මේක බැරි නෑ. අපිට පුළුවන්. ඒ කියන්නේ ශ්‍රී ලාංකිකයෝ හැම දෙනාටම ශ්‍රී ලංකාවේ හැම දෙනාටම ලෝකයට ආදර්ශයක් වෙන්න පුළුවන්. නැගිටින නිසා 2026 අවුරුද්දේ බක් මාසයේ අලුත් අවුරුද්ද උදාවනවත් සමග අපි පරණ දේවල් අමතක කරලා බැරි වුණ දේවල් අපින් අතර තියෙන අර අසමගිය අර පක්ෂේ මේ පක්ෂේ ගැටුම් ජාතීන් අතරකට ඔක්කොම අමතක කරලා අපි අලුතෙන් ලෝකයට ආදර්ශමත් වෙන්න නැගිටින්න උත්සාහ කරමු. ඒකෙදි අපේ වැදගත්ම වචනයක් මං කියන අපි යහපත් දේ ගැන හිතමු. ලෝකේ දිනුන හැමදෙනාම දිනුලා තියෙන යහපත් දේම හිතලා නෙමෙයි අයහපත් දේත් තියෙනවා. අපිට පුළුවන් යහපත් දේ පමණක් හිතමින් දිනු වෙන්න. ඒක බොහොම ස්ථාවරයි. මොකද ඒකට කාටවත් ඒක වටන්න අමාරුයි. ඒ යහපත් දේ සිතමින් අලුත් අවුරුද්ද අපි අලුත් විදිහට හිතමු. අනිවාර්යයෙන්ම එතුමනි දැන් ඒ මතක් කිරීම ඒ අපි උත්සාහවන්ත වීම හරි වැදගත් වෙනවා සහ දැන් වෛද්‍යතුමනි ටිකක් දැන් මේ දවස්වල අපි කතා කරනකොට පාරට බැස්සම ගොඩක් අය දෙන්නෙක් මුණ ගැහුනට පස්සේ ගොඩක් වෙලාවට අර දැන් ඉස්සරහා කොහොම වෙයිද ටිකක් අර ෂුවර් නැති ගතියක් එක්කනේ අර විශ්වාසවන්ත භාවයේ බිඳිච්ච ගතියක් ඉස්සරහට මොන වගේ තත්වයක් උදා වෙයිද කියන කාරණා පිළිබඳව ටිකක් ඍණාත්මකව තමයි කතා බහ කරන්නේ. එතකොට ඒ කියන්නේ මිනිස්සු තන ප්‍රශ්න සම්බන්ධයෙන් කතා කරනවා. දැන් ඉස්සරහට දැන් මේ අවුරුද්ද අපි හිට අනිද්ද සමරන්න ඉන්න මොහොතේ අපි කොහොමද මේ සතුටින් යුතුව මේ සිංහල අලුත් අවුරුද්ද සමරන්න අවශ්‍ය වෙන්නේ කියන කාරණය පිළිබඳව දැන් ගොඩක් රටවල් ජනවාරි මාසේ පළවෙනිදා තමයි අලුත් අවුරුද්දක් පිළිගන්නේ. ඒකට අපි මේ සිංහල ක්‍රමයට අප්‍රේල් මාසේ 13 වෙනිදා 14 වෙනිදා වෙනකොට තමයි මේ අපි සිංහල දෙමළ අලුත් අවුරුද්ද සමරන්න කටයුතු සූදානම් කරන්නේ. ඉතින් මේකේ තියෙන වැදගත්කමත් එක්ක මේ අපිට අතීතයේ ඉඳලා අපිට උරුම වෙච්ච මේ වටිනාකම් එක්ක මොන ප්‍රශ්න ගැටලු තිබුණත් අපේ මේ වටිනාකම් එක්ක කොහොමද අපි සතුටින් අපේ අවුරුද්ද සමරන්න කටයුතු සූදානම් කරගන්නේ කියන එක පිළිබඳව මම කැමතියි ටිකක් ඔබතුමාගෙන් දැනගන්න. ඔව් දැන් බොහෝ රටවල් දැන් අවුරුද්ද පටන් ගන්න ජනවාරි 1 වෙනිදා තමයි අපේ කැලෙන්ඩර් වල දින දර්ශනවල තියෙන ජනවාරි 1 වෙනිදා ලෝකේ එහෙම යනවා. නමුත් සමහර ආගමික කොටස් ඔවුන්ගේ අවුරුද්ද සඳත් සමග ගනුදෙනු කරන විට ඒ දින දර්ශනය නෙමෙයි භාවිතා කරන වෙනත් දින දර්ශනයක් තියෙනවා. ඒ සමහර ප්‍රදේශවල කියන්නේ මේ රටවල් වල සමහර පළාත් අනුවත් ඒ විවිධ දින දර්ශන තියෙනවා. නමුත් ලෝකේ සම්මත විදිහට දැනට ගොඩක් තියෙන ජනවාරි 1 වෙනිදා පටන් ගන්න අවුරුද්ද සහ ඒක අවුරුද්ද පටන් ගැනීම ලෙස සමරීමක් කරනවා. ලංකාවෙත් සමහරට පොඩ්ඩක් ඒක කරනවා. නමුත් අපි බලමු ඇයි මේ බක් මාසය අපේ අප්‍රේල් 12 13 14 15 වගේ දවස් කියන්නේ ඔක එන්නේ 16 වගේ මේ කාලය තුලම ඇයි මේක අපි විශේෂයෙන් ලෝකේම අපි විතරක් සමරන්නේ කියලා. ඒකට හේතුව මොකද මේ නාලිකාව නරඹන මන් දන්න බොහෝ දෙනා මේ ගැන අවබෝධයක් තියෙන අය. ඒ නිසා නැවත කියන්න අවශ්‍ය නැහැ. මම නැවත පොඩ්ඩක් මතු කරලා දෙනවා මේ සූර්යා සමග ගනුදෙනු කිරීමේ ආදී කාලයේ සිට ඉතිහාසයක් තියෙනවා අපිට. සූර්ය වංශිකයන් කියලා කියනවා. ඉරෙන් හඳෙන් වැඩගත්තෝ කියලාත් කියනවා නේද? ආදී අපේ මුතුන් මිත්තෝ ඉරෙන් හඳෙන් වැඩගත්තෝ කියලාත් කියනවා. මේ සූර්යා සමග බොහෝම සම්බන්ධයක් තියෙනවා. අපි බලමු සූර්යා කොහොමද මිනිස්සු එක්ක සම්බන්ධ වෙන්නේ කියලා. අපේ එහෙනම් මුතුන් මිත්තෝ ඇයි මේ සූර්යයාත් සමග සම්බන්ධය සමග මේ දින යොදාගත්තේ මොකද හේතුවද? මිනිසුන් සමග සම්බන්ධ වෙන්න සහ සියලුම සත්වයන් සමග සම්බන්ධ වෙන්න අපි විද්‍යාව ඉගෙන ගන්න විට අපි සාමාන්‍ය පෙළදී උසස් පෙළදී ඉගෙන ගන්නවා. සූර්යයා තමයි අපිට ශක්තිය ලබා දෙන්නේ. සියලුම පෘථුවියේ ජීවයට ශක්තිය ලබා දෙන්නේ කවුද? සූර්යයා. කොහොමද? සූර්යාගෙන් එන ශක්තියෙන් තමයි ප්‍රභා සංශ්ලේෂණය හරහා පත්‍ර හරහා ආහාර නිෂ්පාදනය කරන්නේ. ඒක පැත්තක්. ඒතර ඒ ආහාරවල තියෙන ශක්තිය තමයි අපි මිනිසුන් හරි සත්තු හරි ගන්න. ඊට පස්සේ සත්තු ගත්තට සත්තුන් අනුභව කරලා මාංශභක්ෂකයන් ගත්තත් ඒ විදිහට තමයි ගන්නෙ. එතකොට ඒ චක්‍රයට ආරම්භය දෙන කොටස් හෝ
ඒ දේවල් විශාල කාලයක් පොළොවමත් තැන්පත් වෙලා තමයි පසු කාලීනව මේ කාබනික් කොටස් තැන්පත් වෙලා තමයි පසු කාලීනව මේ අපි ගන්න අද තෙල් කියන්නේ ಖನಿಜ සම්පත් වල කනිත් තෙල් ගන්න. එහෙනම් මේ සියලු දේවල්ට ශක්තිය ලබා දුන්නේ කවුද? සූර්යයා කියලා තමයි කියන්නේ. එතකොට මේ සූර්යයා මේ ලබා දුන්න නිසා ශක්තිය මේ සූර්යයා සමග ගනුදෙනු කිරීමත් ඈත අතීතේ ඉඳන් ඒ ක්‍රමවේදය දැනගෙනලා තියෙනවා. නිසා සියලුම ගණන් ශාස්ත්‍රය හැදිලා තියෙන මේ සූර්යයා සමග. මේක සමහර දේවල් අපිට මේ මොහොතේ තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. මොකද අපේ තියෙන ප්‍රඥාවට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් විශාල හේතුවක් නිසා තමයි පුළුල් හේතුවක් නිසා තමයි මේක වෙලා තියෙන්නේ. මොකද ඒකට හේතුව තමයි එහෙම අසත්‍යයක් නම් ඒක හේතුවක් නැතුව වුණා නම් මෙච්චර කලක් මිනිස්සු අරගෙන එන්නේ නැහැ. දැන් අවුරුදු 5000ක් 10000ක් මෙච්චර කාලයක් මේක අරගෙන එන්න නම් මේකේ මොනවා හරි දෙයක් තියෙන්න ඕන. දැන් අපි දන්නවා දැන් මේ සංකල්ප මේ කාලෙත් බොහෝ එනවා. ඇවිල්ලා අවුරුද්දයි 2යි 3යි නැති වෙලා යනවා. එහෙම දිගට පවත්වාගෙන යන්න බෑනේ. සමහර චරිත එනවා. අවුරුදු 10යි 15යි සමහර මේ ගියාට පස්සේ නැහැ. එහෙනම් මෙච්චර සංකල්පයක් මේ අවුරුදු දසදහස් ගාණක් ගේන්න නම් මේකේ ඇත්තක් තියෙනවා. මිනිස්සුන්ට දැනන දෙයක් තියෙනවා. එහෙම නැත්තම් මිනිස්සු එහෙම එන්නේ නැහැ. ඒ නිසා අපිට පේන දේවල් තියෙන්න පුළුවන්, දැනන දේවල් වෙන්න පුළුවන්, නොදැනෙන දේවල් තියෙන්න පුළුවන්. අපි සමහර ඒවලට දැනට මේ අපි ਵਿਚාරය දෙන්න යන්න බැරි වෙන්න පුළුවන්. ඒක නිසා අපි මේ සූර්යයා සමග තියෙන සම්බන්ධය මතක් කරගෙන අලුත් අවුරුද්දේ විශේෂ දේවල් කරමින් නැවත යහපත් විදිහට අලුත් වෙන්න අපි හිතමු. මේ සූර්යයයි අපේ ශ්‍රී ලාංකිකයන් අතර සූර්ය වංශිකයන් අතර ලොකු සම්බන්ධතාවයක් තියෙනවා. ඒ සම්බන්ධතාවය මොකක්ද කියලා අපි හොයාගෙන යමු. තවත් අපිට බොහෝ පරීක්ෂණ කරන්න වෙයි මේක හොයාගෙන යන්න. පැහැදිලිවම ඉතින් ඒ සම්බන්ධතාවය එක්ක ඒ වටිනාකම් එක්ක අපි අපෙන් අතීතයේ ඉඳලා අපිට ලැබෙන ශක්තියන් එක්ක අපි ඉස්සරහට යන්න උත්සාහ කරමු. මොකද වරදක් වෙන්නේ නැහැනේ. කොහොමත් මේ දේවල් එක්ක අපේ යන ගමනත් එක්ක අපේ ඉදිරිය තවත් සුරක්ෂිත වෙනවා කියන කාරණය තමයි අපිට සිහිපත් කරන්නට අවශ්‍ය වෙන්නේ. වෛද්‍යතුමනි දැන් ප්‍රශ්න ගැටලුත් එක්ක අපි ශක්තිමත් විය යුතුයි. ඒ පිළිබඳවයි අපි අද දවසේදී මේ කතා බහ කරන්නේ. ගොඩක් අය පහුගිය කාලේ රට තොට අතහැරලා විදේශගත වෙන්න උත්සාහ කරා. මේ රටේ මේ ජීවත් වීම කරුමයක් විදිහට සමහර අය දැක්කා. කොහොම නමුත් එක එක්කෙනාට පෞද්ගලික අදහස් මතිමතාන්තර තියෙන්න පුළුවන්. නමුත් මේ වටිනාකමින් පිරි මේ භූමිය ඇතුලේ මේ ප්‍රශ්න ගැටලු හැම එකක්ම දරාගෙන අපිට තව ඉස්සරහට යන්න තව කල් තියෙනවා, අපිට අවස්ථාව තියෙනවා. ඉතින් ඔබතුමා කියනවා වගේ ශක්තියින් අපි එකතු කරගමු කියන මතක් කිරීම තමයි සිද්ධ කරන්න අවශ්‍ය වෙන්නේ කාලාත්‍ර ටීවී නාලිකාව හරහා. ඉතින් අපි අවසාන වශයෙන් මම කැමතියි ඔබතුමාගෙන් දැනගන්න නාලිකාව නරඹන හැම දෙනාටමත් අපේ රටේ හැම දෙනාටමත් ඔබතුමාගේ යම් විශේෂ ඔබතුමා පණිවිඩයක් ඇති ලබා දෙන විශේෂ ආශිර්වාදයක් ඇති. මොකද මේ අලුත් අවුරුද්දක් ලබන මේ වෙලාවේ හැම දෙනාටම ශක්තිමත් ඉස්සරහට යන ඔබතුමාගේ පණිවිඩය අපි දැනගන්න කැමතියි අපේ නාලිකාව හරහා. ඔව් නරඹන සියලුම දෙනාට අපි මේක අවස්ථාවක් කරගන්නවා මේ ලබන්නා වූ අලුත් අවුරුද්ද සාමය, සතුට, සෞභාග්‍ය, නිරෝගීකම සපිරුණු ඉතාමත් සුබම සුබ නව වසරක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා සියලුම දෙනාට. ලබන්නා වූ අලුත් අවුරුද්ද ඔබ නොසිතන මානයකට යන යහපත සපිරුණු ආධ්‍යාත්මික දියුණුවෙන් පිරුණු ගුණධර්ම වලින් පිරුණු යහපත්ම යහපත් අලුත් අවුරුද්දක් වෙන්න කියලා මේ නරඹන සියලු දෙනාට නාලිකාවෙන් වෙනුත් අපි මගේ පෞද්ගලිකවත් අපි සුබ පතනවා. වෛද්‍යතුමනි එහෙනම් බොහොම ස්තුතියි ඔබතුමන්ට. ප්‍රශ්න ගැටලු දහසකට අපි අතීතයේ සිට මුහුණ දීපු જાතියක් ඔබතුමා මුලින් මතක් කරා වගේ ඒ දේවල් අපි අමතක කරන්න නෙවෙයි කියන්නේ. ඒ දේවල් අපි පන්නරයක් කරගෙන ශක්තියක් කරගෙන ජීවිතේ ජය ගන්න උත්සාහ කරමු. අපිට විතරක් නෙවෙයි ලෝකේ සමහර උදවිය කිසිම අර්ථයක් නැතුව යුද වැදමින් සිටිනවා මේ මනුස්ස ජීවිතවල වටිනාකම් අර්ථය පිළිබඳ අවබෝධයක් නැතුව. කොහොම නමුත් ඊට වඩා වැදගත් අධ්‍යාත්මික ගුණවගාවක් රටක් ජාතියක් විදිහට අපේ මිනිස්සුන්ට තියෙනවා. අපි ඒ නිසා විශ්ලේෂණාත්මකව මේ කාරණා පැහැදිලි කරගෙන උත්සාහවන්ත වෙලා ඉස්සරහට යමු. අපේ වෛද්‍යතුමන් ඉන්නවා හැමදාමත් අපේ නාලිකාවත් එක්ක අපිට මේ කාරණා කියලා දෙන්න. ඇත්තටම ශක්තියක් ඔබතුමා මේ විදිහට අපිත් එක්ක සම්බන්ධ වෙලා කතා බහ කිරීම. ඉතින් කාලාත්‍ර ටීවී නාලිකාව වෙනුවෙන් බොහොම ස්තුතිවන්ත වෙනවා ගෞරවනීය වෛද්‍යතුමන් වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන මහත්මයාට. ආයුබෝවන් ඔබතුමාට මේ කාරණා පැහැදිලි කරලා දෙන්න පැමිණීම සම්බන්ධයෙන්. ඉතින් කාලාත්‍ර ටීවී නරඹන ඔබට අපි කියන්නේ අපේ නාලිකාවත් සබ්ස්ක්‍රයිබ් කරන්න සහ ඔබේ අදහසුත් අපට කියන්නේ ඒක ගොඩක් වටිනවා. ඉතින් ඉස්සරහටත් මෙවැනි වැඩසටහන්
රසක් අපි අරගෙන ඉන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ කියපු කාරණා පිළිබඳව නැවත නැවත හිතන්න ඔබේ අදහස් කියන්න. ඉතින් උදා වෙන අවුරුද්ද වාසනාව පිරුණු සෞභාග්‍ය පිරි නව වසරක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි වැඩසටහන අවසන් කරනවා. සියලු දෙනාටම යහපත් හෙට දවසක්.